එයා දන්නවා. ඔයා මේ සම්බන්ධකම් ඔක්කොම දන්නවා. මං DS එකේ වැඩ කරන්නේ DS එකේ වැඩ කරා කියලාවත් දන්නේ නැහැ. මේ ඇවිල්ලා අපේ ගේසර නිලුණන් ඉන්න නිලුණන්ගේ මහත්තයා. එහෙම මෙයා දන්නේ. දන්නේම නැහැ කියන්නේ මේ සම්බන්ධ නැහැ වැඩි. ඔව්. දන්නනේ මට හම්බුණා නුගේකඩ යාඩ් එකේදී. ඔව් නේ. DS එකේදී. මම බස් එකක් අරන් ගියාට පස්සේ. ඒක දවසක් හම්බුණා මට ඇත්තටම හම්බුණා. මම ඒත් කතා කරන්න ගියේ නැහැ ඉතින්. ඒක මැසේජ් එකට මතකද? දැන් අවුරුදු 1මාර දෙකකට 3 ආන්නේ ආ පෝස්ටර් එක. මේකක් ගෙන්න. ගාලා ඒක මේ ඔව්. වඩ මේක පාදින දුගේ හිටියේ. ඔව් එච්චර. 14 නේ මෙයාලා කොන්ටැක්ට් නැහැනේ. ඔව්. අන්න ඒකදී වැඩි ඉල්ලලා. මේක වඩ ඔයාලා අපි ඒ කාලේ ඉඳවත් කරලා එහෙම හිතවත් වෙලාව නන්දනේ මේ එකට පිළිපැසක් තියෙනවා මේ. දවල් 3යි. ඒ මොනවානම් කතා කරන්නේ. කතා කරන්න පුළුවන්. කෙලිම මෙයාලට කතා කරන්න පුළුවන්. සිසිල හොටලේ අපේ මල්ලි කෙනෙක් ගයින් කරලා පස්සේ හරි සාගර හරි අවුල නැහැ ඌට බස් එක තියන් ආවේ නැවත. කෙලිම කියනවනේ. අද කවුරුත් කනමුණ දවසක් කාලා බීලා මොකද නැවී ගත්තේ නේ? හැමෝම ආස. හොඳ බාන්නයක් ඈ. ඉතින් මං මෙහෙම කියන්නම්. ගන්නව නෑ. වොඩ්කා ගන්නේ. මෙතෙක් කාලයක් මං TikTok එක ඇතුලේ ඉන්නකම් FB එක ඇතුලේ ඉන්නකම් YouTube එකේ ඉන්නකම් මට like comments කරපු හැමෝටමත් නොකරපු හැමෝටමත් බලන හැමෝටමත් මේ නතර ගන්න හදන්නේ. මේ ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද. වඩි එහෙන් හම්බෙලා මේ බලාගෙන ආන්රයි. වඩි එනවා වැඩි කරන එකට තියෙන්නේ. හොඳයි නේද? ඒවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආ ගෲප් එකේ අපිට තියෙන අපි තමයි ඒක ලබා ගන්නේ නැත්තේ. ඉතින් කොහොමවත් මම සුව පතනවා මේ හින්දි සිංහල අලුත් අවුරුද්දේ සුබ නවවසර. පාලි දරවල අනයි නම් කල්ලෙහාට පරිස්සරක් එන්න ඕනෙත් නේ. මේ ඈ හැමදාම මා කතා කරනවා වගේ තව යාළුවෙක් නපෙන්නන්නම්. ගිය පාර හිටියේ නෑ. ගිය පාර නේ ඉස්සරහම පොලිසිය. OICලා අර මේ යුනිෆෝම් ගහලා කට්ටිය මොනවද දිසායසයිද කට්ටිය. නෑ නෑ. ඒ ඔයාලගේද? දැන් යට බෝතලුත් තියෙනවා. උපාලි මට කතා කරනවා. දැන් උපාලිත් ඔය ඉන්න. හත එන්න. එන්නකො මං හරි හරි ඉතින් ඇයි නෙමෙයි. එන්නකො කිව්වා. ඒක කියලා 5000ක් දෙනවා. දෙනවා කියලා බෝතලයක් ගෙන්නුවා. 14 වෙනිදා කියන්න ඕන එක දෙයක්. නැත්නම් හිත මිනිස්සු අතර මිනිස්සු ටික දෙනා ඉන්නේ. මේක ලොකුයි නේ. අමාතු අදානවා ගැහන කියලා. යන්න කිව්වා ගාලා ඇව්වා. ඒක වදිනායට පමණයි නැති අයට නෑ. අල්පයක් ඉන්නවා. ඒ අල්පය අතරේ මේ අලුත් අවුරුද්දේ කියන්න ඕනේ. උතර ගන්න. මගේ අත්දැකීම තමයි මට අම්මා කෙනෙක් හිටියා අක්කලා කෙනෙක් හිටියා. හැපෙන්නේ. අක්කලාගේ දරුවන්ට දුවලා නෑ නෑ දැන් මෙයා ඇහුවනේ. නෑ වේ වාගෙත් ඒ මගෙන් ඇහුවනේ. පොඩි මේක යට කෑල්ල නෑ ජීවිතේ. ඒ අතර දෙනවා. පිටම කාලා ඒක දාන්නේ නොමල්ලි පිට කාලා පිට ගාලා පිට කාලා කොහොමද නැති වෙන්නේ පිට කාලා මගේ වෙනම දෙයක් නෙමෙයි මේ ඇහුවනේ නේද? ගැහණු කෙනෙක් ජීවිතේ මේ කොහොමද හදන්නේ කියලා ඇහුවනේ අපි. දුවයි. කාර් එක ඇතුලේ ඉඳි. ඕක හොඳයි හදන්න තිබ්බා ඒක ඊට පස්සේ තව ගැහණු කෙනෙක් හම්බුනා. මෙයාට ලොකුවටනේ කපන්න ඕනේ. පවුල ඒක ගැහණු. ඔය චූටියෙන් ලියපුවා ඒක මැල්ලුම් කරලා කියනවා පස්සේ. ගොඩක් තියෙනවා මට දැන්. හොඳ අත්දැකීම් තියෙනවා. අර කැලුවනේ අර හොඳ වුණා. දුක නෑ අත්දැකීම් හොඳ ලැබලා තියෙනවා. ගැහණු නිසා. හැබැයි හැමෝටම ගැහණු ගැන හැම වෙලේම විවේචනය කරනවා නෙවෙයි. ඒ ගැන පොඩි පොඩි දේවල් මම කියන්න උත්සාහ කරනවා. මා ලැබුව අත්දැකීම්. භාගයක් ඒක තමයි මාක් එක. ජපන් බෝතල. සූපිර් බෑන්ඩ් භාගයක් මං ගහලා තිබ්බේ. ඔය ඉතින් සුදි මල්ලි කියන්න බෑ දැන් ඉන්නවද මාමට අර ගහලා දුන්නා. අපි දෙන්න කතා වෙනවා එයාට පැහැදිලි කරලා දෙන්න ඉතින් කරන්දරි අරන් එනවා කියන. ඈ සුපිරි බෝතල් නෑ කරා කියලා හරි මං එන්නම් අනිවාර්යයෙන් මම කියනකොට ආනක පොලේ කියන්න බොහෝ ඇත. මදකට ඒවා නතර කරලා මි නැවතාම වෙන එනම් මොනවද මේ බබල් නාලු සෙට් තවුරු එකේ දාලා වයි කාලා කරලා බීලා කියලා සන්තෝෂයෙන් මං ඉතින් අද රෑ වගේ අද ගියා ගනුජ්ජියෙන් ආවා මම ඌලකට. යානවානවල බොහොම පරිස්සමෙන් මං ගනුජ්ජියෙන් ආවේ බබල් දෙකට. දන්නා අවුරුදු බබල වලින් ගානට බස්සල දෙන්න. නමුත් පොලිසියට අපහසුතාවක් නොවෙන්න ජනතාවත් ඇවිත් එන්න ඕනේ. බබල් දෙක. බීලා කාලා ඉඳවන අවස්ථා තියෙනවා. බොහොම පරිස්සමෙන් යන්න කරන්නේ. පොලිසියට මම ඉතින් අපි අපිට ආගට කරගෙන හරි ඌරු කරන්නේ නැතුව පොඩ්ඩක් බලාස් කරලා ආවාද කරලා යවන්න. ඔබ තමයි කරනගායට ඇරලා අර කැරලා ඉවරලා දාන් ගියා මේ ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ජයම ජය. මම නිහඬනවා තුරු විල සිට සරතේ මං මේ පාර අවුරුදු මං සුපිරිම ගත්තා මාතලේ. පුරු කියන්න ඕනේ